කොහොමද ආදරණීය දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අද දවස සතේ දවසක හවස් වරුවක් අපි දැන් පයින් යනවා විහාර මහදේවියට. විනාඩි 5කින් වගේ යන්න පුළුවන් දුරකින් තමයි විහාර මහදේවි පාක් එක තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට හවස් වරුවට මේ විදිහට එන්න අපි තුන්දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඉතින් චෝටි මැනිකත් කැමතිනේ එළිය ඇවිදින්න කරන්න. ඉතින් අපිත් එක්ක යමු බලන්න විහාර මහදේවි මතක අලුත් කරගන්න. කාර්යබහුල ජීවන රටාවක ඉන්නකොට අපිට එළියට යන්න වෙන වාර ගන්න පොඩ්ඩක් සීමිත වෙනවනේ. ඒ වුණාට අපිට පුළුවන් වෙලාවට පුළුවන් විදිහට අපිට ලැබෙන අවස්ථාවල් වලින් අපි ප්‍රයෝජනයක් අරගෙන අපේ පවුලත් එක්ක එළියට ගිහිල්ලා ඒ වෙනුවෙන් වෙනම වෙලාවක් අරගෙන කාලය ගත කරන්න තියෙන නම් ගොඩාක් අපේ ලයිෆ් ස්ටයිල් එකට හොඳයි. විශේෂයෙන්ම මේ වගේ ගහකොළ, ඒ කියන්නේ මේ වගේ පුංචි ඇලපාරවල් වගේ තියෙන තැන්වල ඒ සතුට සැනසීම විඳින්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් වෙන කොහෙන්ද නේද? ඉතින් විහාර මහදේවිය කියන්නේ අපි දෙන්නගේ ජීවිතේට ගොඩාක් ළඟ තැනක්. ඉතින් මං හිතනවා අපිට වගේම මේ vlog එක බලන ඔයාලටත් ඔයාලගේ මතක හිතවල නැවතිලා ඇති කියලා මේ තැන දැක්කට පස්සේ. ඉතින් නාගරික පරිසරයක් මැද්දේ මේ වගේ ලස්සන වනස්පතීන්ගෙන් පිරිච්ච කොළම කොළ පාට ඉඩක් මේ විදිහට මිනිසුන්ට ඇවිල්ලා මෙහෙම කාලය ගත කරන්න, නිදහසේ ඇවිදින්න, ඒ වගේම චූටි බබාලට සෙල්ලම් කරන්න, එතකොට එක්සර්සයිස් කරන්න වගේ දේවල් කරන්න මෙහෙම නිර්මාණය කරලා තියෙන එකම කොයිතරම් දෙයක්ද. මේවා කවුරු කොහොම ඉස්සර කාලේ නිර්මාණය කරත් ඒ හැම කෙනෙක්ටම බොහොම පින් මෙහෙම තැනක් කොළඹ නගරයේ මැද්දේ නිර්මාණය කරාට. මොකද මේ ජනාකීර්ණ පරිසරයේ මේ නාගරික භාවයෙන් මොහොතකට මිදෙන්න පුළුවන් මේ වගේ තැනකට ඇවිල්ලා මේ තද කොළ පාට, ලා කොළ පාට ලස්සන පරිසරයත් එක්ක ඒ අත්දැකීම විඳිද්දි අපේ හිතවල තියෙන මොන හරි දේවල් තියෙනවා නම් ඒව නැති වෙලා යන්න පුළුවන් මෙහෙම තැනකට ආවට පස්සේ. මේ වගේ හවස් වරුවක ඉතින් ආසම බඩේනිකු කරලා කන්න තියෙනවා නම් නේද?
ගොඩක් වෙලාවට අපි ආවට පස්සේ බඩේනිකු අරගෙන කනවා. චූටි මැණිකත් ඉතින් හරිම කැමති. එයාට ඉතින් තනියම අතින් අරගෙන ඒක කන්න පුළුවන් හින්දා හරි ආසාවෙන් එයත් කනවා. ගොඩක් අය ඉතින් තමන්ගේ පවුල්වල අයත් එක්ක සතියන්තේ මේ විදිහට ඇවිල්ලා ඉඳියා නිදහසේ කාලය ගත කරන්න. ඊට පස්සේ ඉතින් ප්ලේ ඒරියා එකට පොඩ්ඩක් ආවා චූටි මැණිකත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න. එයාටත් ඉතින් අර පොඩි ළමයි එක්ක ටිකක් මූ වෙනවා අඩු නිසා අපි පොඩ්ඩක් එයාව මෙතනින් තිබ්බා. එයා හරිම ආසාවෙන් ඉතින් ආවහම මේ ස්ලයිඩ්ස් වල යන්නේ. චූටි ළමයි ඉතින් ගොඩාක් කැමතිනේ මේ වගේ දේවල් කරන්න. මං හිතනවා ඔයාලගේ ගෙවල් වල ඉන්න පුංචි පැංචොත් මේ විදිහටම මේවට ආස ඇති කියලා. ඊළඟට අපි ආවේ මින් මැදුර බලන්න. විහාර මහදේවි පාර්ක් එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ මාළු වර්ග ලස්සනට පෙනුනට මට නම් හිතුනේ එයාලට ඒ ටැංකිය ඇතුලේ ඉන්න ඉඩ මදි කියලා. බොහොම සීමිත ඉඩ ප්‍රමාණයක තමයි එයාලා ඉන්නේ. ඉතින් මට හරි දුකක් හිතුණා. මම පළවෙනි පාට තමයි මේක ඇතුළට ගියේ. fish fish මින් මෙදුරත් බලලා ඉරුණාට පස්සේ අපි තුන්දෙනාත් එක්ක පොඩ්ඩක් මේ විදිහට ඇවිත්තා. මම නම් කැමතිම පැත්ත තමයි පාර්ක් එකේ මෙන්න මේ හරිය. කොළ පාට ගස් වලින් පිරිච්ච ගොඩක් වෙලාවට මේ හරියට වැඩි සෙනගෙන්නේ නැහැ. ක්‍රවුඩ් එක අඩුයි. ඒක නිසා මං හරි කැමති මේ පැත්තට වෙලා නිදහසේ ඉන්න. බෙන්ච් වල නම් ගොඩක් වෙලාවට වාඩි වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් මං හිතනවා අද දවසත් ලස්සන මතකයක් මගේ වයිටි මතක පොතට මං එකතු කරා කියලා. මං හිතනවා ඉතින් මම වගේම මේ කොළ පාට පරිසරයට ආදරය කරන ආස කරන කට්ටිය ඇති කියලා. ඒ වගේම ඉතින් අපි පරිසරයට ආස කරනවා ආදරය කරනවා වගේම ඒවා ඉතින් හොඳින් ආරක්ෂා කරගන්නත් වග බලා ගන්න ඕන. ආයෙත් දවසක හම්බෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගොඩක් ආදරේ මම ඉෂු.